ලංකාවේ ඉන්න කාලේ එක එක ජාතිය ජොබ් කළා. කුලී වැඩ කරා, බිස්නස් කරා. ඒත් කිසි දෙයක් හරි ගියේ නැහැ. පුලවන් විදියට ගෙදර අයට සැලකුවා. තාත්තා කීවේම රජයේ ජොබ් එකකට යන්න කියලා. ඉතින් තාත්තා වෙනුවෙන් මම එයා ෆෝස් ගියා. එකෙත් හිටියේ පොඩි කාලයයි. ජීවිතේ ටාගට් වලට යන්න කල් යන නිසා කලින් කරපු කොරියන් කෝස් එකම ආයෙ පටන් ගත්තා. කොහොම හරි 2023 දෙසැම්බර් 20 වෙනිදා මං කොරියාවට ආවා. හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ජීවිතේ හොඳම කාලේ පටන් ගත්තා විතරයි. මේ සීතල එක්ක තනි වුණාම දැනෙන හැඟීම වචන කරන්න බෑ. අම්මා තාත්තා සතුටු කරන්න ගත්තු පළවෙනි පඩිය දැම්මේ හරියටම මෙහා එවිත් මාසෙකින්. හැබැයි දීවේ මට hina වුණා. පඩිය යවපු දවසේම ආරංචි වුණා තාත්තා වැටිලා කියලා. දවස් 3ක් යන්න කලින් මම ලංකාවට ගියා. ඒ යනකොටත් හිතේ තිබුණේ මහා ගින්දරක්. ඒත් වැඩක් වුණේ නෑ. මගේ තාත්තා නැති වුණා. ඒක දරා ගන්න මට පුළුවන් වුණේ නෑ. එයාගේ ආදරේ මට තාම දැනෙනවා. ජීවිතේ වැටෙන්න ඕනි අන්තිම තැනටම මම එදා වැටුණා. ජීවිතේ වැටෙන්න ඕනි අන්තිම තැනට වැටුණත් මං අද hina වෙලා ඉන්නේ තාත්තා මගේ ළඟම ඉන්නවා වගේ දැනෙන නිසා. ඔයා කොහේ හිටියත් මගේ හයිය ඔයා. මගේ පණ ටික මගේ තාත්තා. මේ තමයි මගේ කතාව.